හලෝ පුංචි යාළුවනේ, අද කතාව තමයි අලියා සහ කෝඹියා. ඔන්න එකමත් එක කාලෙක කැලේක හිටිය අලියෙක්. හැබැයි මේ අලියා ගොඩාක් ආඩම්බරයි. ඒ වගේම ගොඩාක් තරහ යනවා. ඉතින් මේ අලියා හිතන්නේ මෙයා තමයි හොඳම සතා කියලා මේ කැලේ ඉන්න. ඉතින් ඔන්න එක දවසක් මේ අලියා කැලේ ඇවිදිමින් හිටියා. ඉතින් මේ වෙලාවේ එක කපුටෙක් නොනවත්වාම කෑ ගහන්න පටන් ගත්තා. හැබැයි මේ සද්දට මේ අලියා පොඩ්ඩක්වත් කැමති නම් නැහැ. අනේ මෝඩ කපුටෝ, ඔයාට තේරෙන්නේ නැද්ද මේ කාටද කෑ ගහන්නේ කියලා? ඔයාගේ කටහඬ ගොඩාක් කමිහිරි. මට අහන් ඉන්න හරිම අමාරුයි. කරුණා කරලා ඔය කෑ ගහන එක නවත්තනවා. හැබැයි ඔන්න මේ කපුටා නම් මේ අලියා කියපු එක නම් නැහනේ. ඔහු මොනවත්වාම කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් ඔන්න මේ වෙලාවේ අලියට නම් ගොඩාක් කේන්ති ගියා. ඔහු මේ කපුටට හොඳ පාඩමක් උගන්වන්න ලෑස්ති වුණා. ඉතින් තරහ ගිය අලියා මේ කපුටා ඉන්න ගහ පෙරලලා දැම්මා. ඉතින් මෙහෙම ගහ පෙරලලා ඉවරුණාට පස්සෙත් මේ අලියාගේ කේන්තිය නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඔහොම කේන්තියෙන්ම ඔහු ඉස්සරහට ඇවිදගෙන යනවා. ඔන්න ඒ වෙලාවේ ඔහුට හම්බ වෙනවා පුංචි කෝඹියෙක්. ඉතින් මේ වෙලාවේ මේ අලියා අර කෝඹියට විහිළු කරන්න පටන් ගත්තා. ඕනේ පුංචි කෝඹියේ, ඔයාට මොනවද කරන්න පුළුවන්? ওই චූටි ශරීරයත් එක්ක බලන්නකෝ, මගේ විශාල, මට ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කියපු අලියා හයියෙන් hina වෙන්න ගත්තා. හැබැයි ඉතින් මේකට පුංචි කෝඹියා නම් තරහ ගත්තේ නැහැ. ඒ වෙනුවට එයා ඉතාමත් සංසුන්ව ප්‍රතිචාර දැක්වුවා. ඔව්, ඔයා ගොඩාක් විශාලයි තමා ශරීරයෙන් මට වඩා. හැබැයි ඔයා මේ දේ අමතක කරන්න එපා. දෙවියෝ අපි හැමෝටම විවිධ හැකියාවන් ලබා දීලා තියෙනවා. ඒකට ඔයා hina වෙන්න එපා. අනේ පුංචි කෝඹියෝ, විහිළු කතා කියන්න එපා. අඩුම තරමේ ඔයා දිහා බලන්නවත් පුළුවන්ද? ඒ තරමටම ඔයා පුංචිනේ. ඉතින් කොහොමද ඔයා ලොකු වැඩ කරන්නේ? ඔහොම කතා කියන්න එපා අලියාළුවේ. මං ගොඩාක් දෙවියන්ව විශ්වාස කරනවා. මං දන්නවා දෙවියෝ විශේෂ හේතුවක් හින්දා තමයි මාව මේ වගේ පොඩියට මවලා තියෙන්නේ. ඒකට hina වෙන්න එපා ඔයා. ඉතින් ඔහොම මේ දෙන්න කතා කර ඉඳි වැස්සක් පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ කෝඹියා දෙමෙන් නැති තැනකට යන්න උත්සාහ කරනවා. අලියාළුවේ, ඇයි ඔයා එන්නේ නැත්තේ? මේ ගල්ලේ නැතුණට ගියොත් අපි දෙන්නට වැස්සෙන් බේරෙන්න පුළුවන්. ඔයා ගොඩ වෙලාවක් කොහොම එතන හිටගෙන හිටියොත් ඔයාට අනිවාර්යෙන්ම ලෙඩ වෙයි. ඒ නිසා එන්න මාත් එක්ක මේ ඇතුළට යන්න. ඉතින් කෝඹියා කියපු දෙයට අලියා එකඟ වුණා. හැබැයි ඉතින් මේ අලියට මේ ඇතුළට යන එක නම් ගොඩාක් අපහසු වුණා. හැබැයි ඉතින් කොහොම හරි ඔහු මේ ගල් ගුහාව ඇතුළට යන්න ගන්නවා. හැබැයි ඉතින් මේ අලියාගේ ආඩම්බරකම නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඔහු නැවතත් තමන්ගේ ශරීරය ගැන වර්ණනා කරනවා. ඉතින් මේ අසරණ කෝඹියා මේ දේවල් අහගෙන ඉන්නවා. ඔයා දන්නවද කෝඹියෝ, මට ශක්තිය තියෙනවා මේ ගල් ගුහාව කන්දක් කරන්න. ඔන්න බලන්නකෝ මම කරන්න යන දේ මගේ මේ විශාල ශරීරයෙන්. ඉතින් මෙහෙම කියපු අලියා එයාගේ කකුල් වලින් බිමට තදින් ගහන්න පටන් ගත්තා. ඉතින් ඔහු මේක නවත්වාම කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න එකපාරටම ලොකු ගලක් ඇවිල්ලා මේ ගුහාවේ දොර වැහුණා. ඉතින් මේක දැක්කපු අලියා ගොඩාක් දුක් වුණා. මේ දෙවියනේ, මම කොහොමද දැන් මෙතනින් එළියට එන්නේ? මේ දොර වැහුණානේ. දැන් අපි මොකන්ද කරන්නේ යාළුවේ? ඉතින් මේ වෙලාවේ කෝඹියා මෙතනින් එළියට එනවා. ඉතින් මේ කෝඹියා ඉක්මනට කැලේට යනවා. ඔහු ගිහින් අනිත් අලියන්ව හම්බ වෙලා මේ වුණ දේ ඔවුන්ට කියනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා මේ විශාල ගල එතනින් ඉවත් කරනවා. දැන් ඉතින් මේ අලියට ගුහාවෙන් එළියට එන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔහු තමන්ගෙන් වුණ වරදට කෝඹියාගෙන් සමාව ගන්නවා. ඒ වගේම ආයේ මේ වගේ ආඩම්බර වෙන්නේ නැතිව ඉන්න ඔහු හිතා ගන්නවා. ඉතින් යාළුවනේ, අපි තවත් රසවත් කතාවකින් හමු වෙමු. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.